සුබ දවසක් සියලු දෙනාටම යාළුවනේ මැයි මාසයේ 6 වෙනිදාට දලුව රෙසිඩෙන්ස් එකක් ලබා දෙන්න හදන්නේ. ඒක වල දාලා අපි මෙතනින් වෙනදා වගේම ලොස් කවර් කරන් ඉස්සරහට එන්නේ টপ 2 වගේම টপ 3 කියන ඔප්ෂන් තෝරගෙන මේ ඔප්ෂන් තෝරන එකේ වගේම one expert account එකක් නැති කෙනෙක් account එකක් හදාගන්න විදිහ ගැන දැනගන්න පුළුවන් description එක බලන්න අපි වැඩ කරපු videos වල links දාලා තියෙනවා. අපි බලමු එහෙනම් මොනවද මේ අරන් තියෙන රෙසිඩෙන්ස් දෙක කියලා. පළවෙනි එක විදිහට අරන් තියෙන්නේ ෆස්ට් ක්ලාස් කෝස් එකේ හතරවෙනි රේස් එකේ නම්බර 3. හරියටම 8:30ට මෙතනින් පටන් ගන්න. හැන්ඩිකැප් හඩු ග්‍රේඩ් 5 එකක් පරලොව 20ක දුරක් තියෙනවා. තරඟකරුවෝ 12 දෙනෙක් ඉන්නවා. අපි මේකේ টপ 3 බලාපොරොත්තු වෙන්නේ টপ 3 වලට 3.25කට හෝ 3.0කට වගේ ගන්න පුළුවන් කියලා හිතනවා. මම දෙවෙනි එක අපි අරගෙන තියෙන්නේ ෆේකන්හම් එකෙන්. ෆේකන්හම් ටොස් එකේ 6 වෙනි රේස් එකේ නම්බර 5 වරකට තියෙන්නේ. දෙවෙනි එක විදිහට හරියටම රෑ 9:20ට මෙතන පටන් ගන්න. හැන්ඩිකැප් ටෙස්ට් ග්‍රේඩ් 4 එකක් පරලොව 24ක් තියෙනවා. තරඟකරුවෝ 8 දෙනෙක් ඉන්නවා. අපි මේකේ টপ 3 බලාපොරොත්තු වෙන්නේ টপ 3 ළඟට 1.7කට වගේ ගන්න පුළුවන් කියලා හිතනවා. ඔය විදිහට තමයි රේසින් ටික්ස් එක ගන්න දෙන්නේ. one expert account එකක් නැති කෙනෙක්ට පුළුවන් description එක බලන්න අපි registration link එක දාලා තියෙනවා. ඒක පුළුවන් link එකෙන් ගිහින් එහෙම නැත්නම් Google එකට ගිහිල්ලා one expert කියලා type කරලා වුණා තෝරන්න පුළුවන්. Excel host ලබයි promo code එක දාලා account එක හදාගන්න කරලා පළවෙනි එක විදිහට ස්පන්දා කරනවා. ඊට කීබෝඩ් එකක් ගන්න. එනල් මෙතන ජයවර්ධන දෙවියන් හම්බෙයි.